Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ඉන්න හිතුවේ මෂ්රූම් ෆාම් එකක් වුණාම අපිට කොච්චර වැඩ කරන්න තියෙනවද කියලා. ඉතින් මගේ මෂ්රූම් ෆාම් එකේ මගේ අතින් කොච්චර වැඩ වෙනවද කියලා තමයි මම අද ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඇත්තටම මේ අද වීඩියෝ එකෙන් ගෙනා වැඩ කොටස මම කරන වැඩවලින් භාගයක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඊටු භාගෙම මෙතන නැහැ. මොකද ඒ ඔක්කොම දාලා මම මේ වීඩියෝ එක හැදුවා නම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙයි. එහෙම වුණොත් ඔයාලට බෝරින් වෙයි. ඉතින් ඒ නිසා මම කරන අනිත් වැඩ කොටස මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් අද මම ගෙනාවේ මෂ්රූම් ෆාම් එකේ මම කරන වැඩ වලින් කොටසක් පමණයි. ඉතින් මේ තියෙන්නේ මම බීජ දාන අවස්ථාවක්. ඉතින් ඔයාලා මේ දැක්කේ. ඉතින් කාමරේ මේ බීජ දාන වැඩ ඔක්කොම මම තනියම තමයි කරගන්නේ. ඉතින් ඊළඟට මේ තම්බන ස්ථානේ මෙතන පිරිසිදු කරන වැඩ ආරෙහි මේ හෙල්පර්ස් කෙනෙක්ම බලා ඉන්නේ නැහැ. මේවා මම තමයි කරගන්නේ. මොකද ඒගොල්ලෝ පොඩ් ගන්න ආවට මේ පිරිසිදු කරන වැඩවලට එහෙම වැඩි කැමති නැහැ කියලා මම ඔයාලට කියලා තියෙනවානේ. ඉතින් මෙතන අපිරිසිදු වෙලා තිබ්බොත් අලු පිරලා තිබ්බොත් ඉතින් බැරල් එක හොදන්න තිබ්බොත් ඒ වැඩ මම හොයලා බලලා කරනවා. මොකද මේක මගේ තැන. ඉතින් මම මේ දේවල් හරියට තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා කම්මැලි බලන්නේ නැතුව මම මේ දේවල් කරගන්නවා. ඉතින් ඇත්තටම මේවා ඉතින් හරියට ඔය වැඩ කුණු ගෑවෙනවා ඇඟේ අයියෝ අලු යනවන් හයට අරේ මේ කියලා ඉතින් එහෙම අර ඕනවට වඩා සුදියට හිතුවොත් අපිට මේ දේවල් කරගන්න බෑ. ඉතින් ඒ දේවල් වලට ආම්පන්න තියෙනවනේ ඉතින් හයට මොනවා හරි යනවා නම් මාස් එකක් දාගන්න පුළුවන්. අත්වල කුණු ගෑවෙනවා නම් ග්ලව්ස් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ තව උන්නම් ඉතින් මේ හොඳ ඇඳුමක් අඳින්න නැතුව ඉතින් මේ ඔය මොනවා හරි මජන් සූට් එකක් ඇඳගෙන මේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මම නම් මේ දැන් බිම්මල් දාලා ආපු ගමන් ඒ ඇඳුම පිටින්ම තමයි දැන් වොෂ් එකක් දාගන්න ඕන හින්දා ඊට කලින් මේ බැරල් එක හොදලා දාන්න ආවේ. ඉතින් අපිට එහෙම ඉතින් ඕනවට වඩා සුදියට හිතන්නේ නැතුව ඉතින් අපේ වැඩක් නම් අපි මේ දේවල් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ අලු ටික ඔක්කොම ඇදලා බැරල් එක හොද ගන්න හදන්නේ. මොකද ගොඩ දවසකින් මේ බැරල් එක සෝදලා නැහැ. ඉතින් අලුතෙන් තම්බන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි බැරල් එක හොදලා පිරිසිදු කරලා ගන්න ඕනේ. ඉතින් මේ අලුත් ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඉතින් හෙල්පර්ස්ලා අර හිර කර කර ලිවට දාලා දැම්මට හුඟක් වෙලාවට ඒගොල්ලෝ අලු ටිකවත් අදින්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඔය ඇදලා දානවට පුළුවන් වෙලාවට. ඉතින් හස්බන්ඩ් හිටියොත් එයාත් ඒ දේවල් ඇදලා මම ඕවදලා කරලා දානවා. ඉතින් දැන් මේ වගේ වැඩ ඉතින් අපි ෆාම් එකක් කරනවා නම් ඉතින් අපිට අනිවාර්යෙන් කරගන්න වෙනවා. ඉතින් මෙතන දැන් තියෙන්නේ එක බැරල් එකයිනේ. මම කලින් නම් බැරල් 4ක් විතර එකපාර තැම්බුවා. 3ක් තැම්බුවා. ඊට පස්සේ ඉතින් දෙකකට බහැලා තිබුණා. ඉතින් එක බැරල් එකක් දැන් ඩැමේජ් වෙලා ඒ නිසා එකයි මම පාවිච්චි කරන්නේ. ඉතින් බැරල් ගොඩක් තියෙනවනේ. ඉතින් හෙල්පර්ස් හදාගෙන ගොඩක් එකපාර වැඩ කරන්න වෙනවනේ. ඉතින් මම ඉන්න හෙල්පර්ස් දිගටම වැඩ දෙන්න ඕන නිසා ඉතින් එයාලට දෛනික වැඩපොට වැඩ කරන නිසා මම ඉතින් ලොකුකට බැරල් දාගෙන තම්බන්න පන්නන්නේ නැහැ. ඉතින් ඩේලි වැඩ කොටසක් දාගෙන ඒ ටික කර ගන්නවා. අනිත් එක මම අලුත් තාක්ෂණයට යන්න බලාපොරොත්තුවක් තියෙන නිසා මම අලුතෙන් බැරල් මිලදී ගන්න වැඩි උනන්දුවක් දක්වන්නෙත් නැහැ. මට මේ යන ප්‍රමාණය මට ඇති. ඉතින් ওই විදිහට තමයි මම මගේ වැඩ කටයුතු කරගන්නේ. ඉතින් අලු ටික මම අතු ගාලා ලිපටම දැම්මා. මොකද අලු ටික සීරම ඇදලා දැම්මොත් ආපහු ලිප පත්තු කරගන්න අමාරුයි. ඉතින් මේ වගේ මේ ඔක්කොම වැඩ කටයුතු මම පුළුවන් විදිහට පුළුවන් හැටියට කරලා දානවා. ඉතින් වැස්ස දවස් වලට එහෙම මෙතන දර ටික එහෙම ටිකක් පරිස්සම් කරගන්න අමාරුයි තෙමෙනවා. ඉතින් දැන් දරමඩුවක් ටිකක් දීරලා තියෙන්නේ. ඉතින් මේ මෝල්ට ගෙනියන කවර මේ අස්පස් කරන වැඩ, මේ ස්ථානයේ අස් කරන වැඩ ඒවත් මම තමයි කරගන්නේ. ඉතින් මම එදා වීඩියෝ එකකිනුත් ඒක අරගෙන ආවා මං හිතන්නේ. ඉතින් මේ බබත් එක්කම ඇවිල්ලා සමහර වෙලාවට මම මේ දේවල් කරගන්නවා. ඒ වගේම තමයි මෙතන දැන් අර පොට් කඩලා දාන ඩැමේජ් පොට් තියෙන වෙලාවට ඉතින් ඒව කඩලා දාන වැඩ. එතකොට වගා කන්න ඉවර වුණාම කාමරවල පොට් ටික කඩලා අපි අස් කරගන්නත් ඕනේ. ඉතින් ඒ වැඩ සමහර වෙලාවට ඉතින් කවුරුත් හිටියේ නැත්නම් පොට් කඩන වැඩත් මම කරනවා. ඉතින් ගොඩක් වෙලාවට හෙල්පර්ස් තමයි පොට් කඩන්නේ. නමුත් ඉතින් මේ වගේ ඩැමේජ් පොට් පොඩ්ඩක් තියෙන වෙලාවට හරි මම කඩනවා. ඉතින් මේ මෝලට කවර ටික ගෙනහිලා දෙන වැඩත් මම තමයි කරන්නේ. මම දැන් මේ උදේ විම්මල් ටික දාගෙන ඒක දාලා කඩවලට දාලා ඉවර වෙලා දැන් මම මේ කවර ටික ගිහින් දෙන්න මෝලට යන ගමන්. ඉතින් දැන් මම ඉන්නේ මෝල ළඟ. ඉතින් මෝලට මම බෑග් ටික අරගෙන ආවා. ඉතින් අර කොළ පාට ගේට් එක ළඟ තමයි මෝල තියෙන්නේ. ඉතින් එතන ඉස්සරහම බයික් එක දාන්න බෑ. මොකද එතන හැම වෙලෙම ලොරි යනවා ඇතුළට කඳන් ගේනවා ගෙනියනවා හරි හිමිනේ. ඉතින් ඒ හින්දා එතන අවහිර වෙන්න බයික් එක දැම්මොත් ඒක හරි කරදරයි. ඉතින් දැනුත් මම මේ යනකොටත් වාහනයක් කියලා දරපටවනවා එතන. ඉතින් ඒ නිසා මම බයික් එක මේ හරිය දාලා කවර් ටික අරගෙන යනවා. ඉතින් මෝලේ හැමතැනම බැලුවා. ඉතින් මම අර නාදන් අංකල් කියලා මේකේ වැඩ කරන අංකල් කෙනෙක්ට තමයි ගෙනත් දෙන්නේ බෑග් ටික. ඉතින් එයාද නැහැ පේන්නේ. ඉතින් එහා පැත්තේ ගෙදර ඇති. ඕන මම බෑග් ටික මෙතන තියලා එයාව හොයන්න එහා පැත්තට ගියා. ඉතින් අර මං ඉන්නව දැකලා එයා උන්න අර ඈත ඉඳලා එනවා මෙතෙන්ට. ඉතින් ඔන්න එයාට තමයි මම ওই බෑග් ටික ගිහින් දෙන්නේ. ඉතින් මෝලේ එයා තමයි ඔය ලීකුඩු එකතු කරන වැඩ හරිය මේ කරන්නේ. ඉතින් එයා දැන් ওই මාත් එක්ක කියන්නේ මං කිව්වා කියලා කට්ටිය ඇවිල්ලා එයාගෙන් ලීකුඩු ඉල්ලනවලු. ඉතින් මම එහෙම කාටවත් කිව්වේ නැහැ. ඉතින් YouTube channel එක දැකලා වෙන්නේ නැති. ඉතින් වීඩියෝස් බලන අය වෙන්නේ නැති. මං කිව්වා කියලා ඇවිදින් වීඩියෝ ඉල්ලනවා මේ ලීකුඩු ඉල්ලනවා කියලා තමයි ওই අංකල් කියන්නේ.
ඉතින් මේ තියෙන්නේ ඔයාලා දකින්නේ මේ පොඩ් ගහනවා. ඉතින් පොඩ් ගහන නම් අපි මේ ලී කුඩු මිශ්‍රණය හිම මේ විදිහට අරන් හදා ගන්න ඕනේ. ඉතින් මේ නම් මම නෙවෙයි. ඉතින් මේ මගේ හෙල්ප් ශශික තමයි මේ වැඩ කරන ඔයාලා දකින්නේ. ඉතින් ලී කුඩු අනන වැඩ අනිවාර්යෙන් ඉතින් කරගන්න ඕනේ. මේ ඉතින් අලුතෙන් බිම්මල් කරන කෙනෙක් නම් Taman තනියෙන් බිම්මල් කරනවා නම් අනිවාර්යෙන්ම ලී කුඩු අනන වැඩේ Taman කරගන්න වෙනවා. මොකද අපි සල්ලි දීලා පොත් ගන්නවට වඩා අපිම පොත් එක ගහගන්න එක ගොඩක් වාසිදායකයි. ඉතින් ඒ නිසා තමයි අපි උනත් ගෙදර පොත් ගහන්නේ. ඉතින් නමුත් අලුතෙන්ම වගාවට තියෙන වෙන කෙනෙකුට නම් ඉතින් වැටුප් දීලා පොත් ගහනවට වඩා තමන්ම පොත් ටික ගහගත්තා නම් ඒක ගොඩාක් ලාභයි. මොකද ඒ වැටුපත් ඉතුරුයිනේ. ඉතින් මම පොත් දැන් ගොඩක් වෙලාවට ගහන්නේ නැහැ. හෙල්පර්ස්ලාව තමයි පොත් ගහන්නේ. එතකොට තඹන වැඩ කටයුතු කරන්නේ. ඉතින් අනික් වැඩ කටයුතු ඔක්කොම මම කරගන්නවා. නමුත් ඉතින් එදාට ගහන්න තියෙන ටික මට දැන් ගහගන්න යා ආවේ නැත්තම් මම එදාට ඒ වැඩ කටයුතු ටික කරන වෙලාවල් තියෙනවා. නමුත් ඉතින් මට ගොඩක් වැඩ වෙන නිසා ෆාම් එකේ වැඩයි, මේ YouTube channel දෙකක වැඩයි, ගෙදර වැඩයි අර වගේ එක මට ගොඩාක් වැඩ සෙට් වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට මම පොත් ගහන වැඩ දැන් කරන්නේ නැහැ. ඉතින් ඒ පොත් ගහන එකයි තම්බන එකයි තමයි මම හෙල්පර්ස්ලාව විශේෂයෙන්ම කරගන්නේ. ඉතින් ඔයාලා දැන් මේ පොත් එක ගහනවා නම් පොත් ගහලා හරියට ඒක තම්බ ගන්න. මොකද ගොඩාක් අය පොට් එක ගහන එක කෙසේ වෙතත් තම්බන වැඩේ නම් හරියට කරගන්නේ නැහැ. ඉතින් ගොඩාක් අයට ප්‍රශ්න ඇති වෙන්නේ ඒක නිසා. ඉතින් ඔයාලා මේ ගහගන්න පොට් එක හරියට පැය දෙකමාරක්වත් අර අකණ්ඩව සිදුනේ වාෂ්ප පිට වෙන විදිහට බැරල් එකේ තම්බ ගන්න. ඉතින් අපි නම් මේ වැඩේ හරියටම කරනවා. ඉතින් ඒක නිසා අපේ පොට්වල ඒ වගේ අර මේ බාගෙට තැම්බුවා බාගෙට ජීවාණු වුණා කියන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් හුඟක් අය අහනවනේ මම ස්වැබ් එක උඩ තම්බන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවනේ මේ තියෙන ස්වැබ් එක. ඉතින් පාලමක් දාලා තමයි තියෙන්නේ මගේ දරමඩුවට. ඉතින් මේ ඉවුර වගේ තැන එතන තමයි මේ බැරල් එක තම්බන එක හදලා තියෙන්නේ අපි. මේ ඉතින් දරලිපේ තම්බන්න බෑනේ ස්ලැබ් එක උඩ තියලා. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ තැනක තියාගෙන තමයි තම්බන්නේ. ඉතින් මේ විදිහට හොඳට ගින්දර ටික දාගෙන මේ විදිහට වාෂ්ප පිට වෙන විදිහට පැය දෙකමාරම ඔයාලා හරියට තම්බන්න ඕන. බිම්මල් බැරල් එකේ තම්බනවා නම්. ඉතින් මේ වැඩ වලට අමතරව වගාමලු කාමර වලට මාරු කරන ඊළඟට වගාමලු වල කටවල් විවෘත කරන එක, එතකොට උදේට අස්සෙන්න නෙලන එක, වගාමලු නඩත්තු කරන එක, ඊළඟට උදේට කඩලා පැකට් කරලා වැසුරුම් කරලා වෙළඳපොළට ගෙනියන එක, ඒ වගේම දැන් මේ වගාමලු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අඩුපාඩු වල අරගෙන එන එක, ඒ ඔක්කොම වැඩ කටයුතු මම තනියම තමයි කරගන්නේ. ඉතින් ඒකේ වීඩියෝස් නම් මම මේකට එකතු කරේ නැහැ. මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. ඉතින් ඒවා මම සෑහෙන සැරේ එක වීඩියෝස් වලට එකතු කරලා තියෙනවනේ. ඉතින් බිම්මල් හදනවා කියන එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ ඔක්කොම අසීරු වැඩ කොටස් ඔයාලට තනියම කරගන්න වෙනවා. ඉතින් කොයි දෙයක් අමාරු වෙන්නේ. ඉතින් ලේසි කියලා දේවල් මේ ලෝකේ නැහැනේ. ඉතින් මහන්සි වෙලා කරගත්තොත් ගොඩ යන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි බිම්මල් කියලා කියන්නේ. ඉතින් ගිහින් එනම් හැමෝටම thank you එනම්.